ගල්කිස්ස උසාවියේ ඉදිරිපිට තියෙනවා කඩපේලියක් නේද? වහල උඩ තියෙනවා අවුරුදු 40ක් තිස්සේ පළදාව ලබා දෙන මිදි වැලක්. දැකලා තියෙනවද? ඉතින් නාගරික පරිසරයක මේ වගේ මිදි වගාවක් කොහොමද මෙච්චර කාලයක් තිස්සේ මේ විදිහට පවත්වාගෙන ගියේ කියලා අපි පොඩ්ඩක් අහලා බැලුවා. ගල්කිස්ස උසාවිය ඉස්සරහින් නිතර යන්නේන කවුරුත් දකින්න නැතුව ඇති, දැක්කත් හිතන්නේ නැතුව ඇති මේ කඩපෙළ උඩින් පේන්නේ මිදි වැලක් කියලා. මිදි වැලක් කියන්නේ මේක ඇවිල්ලා මාර මිදි වැලක්. බලන්නකෝ වහල උඩින් වියනක් වගේ බොහොම සරුවට හැදිලා හොඳට පළදාවක් දෙන මිදි වැලක් තමයි මේ. එක වැලක් නෙමෙයි මිදි ගස් 8ක් තියෙනවලු මෙතන. ගල්කිස්සේ උසාවිය ඉස්සරහ තියෙන මේ කඩපෙළ අයිති ජයශ්‍රී අපොන්සු මහත්තයා තමයි මීට අවුරුදු 40කට කලින් මිදි ගහක් මෙතන ඉඳලා තියෙන්නේ. අහගන්නකෝ එයාගෙන්ම විස්තරේ. මෙතන මේ උසාවිය ඉස්සරහා ජනා කියන ප්‍රදේශයක් මේක. උසාවියේ බංගලාව ඉස්සරහා. මේක යට තියෙන පාමසිය තියෙනවා, රෝස් චිකන් කඩේ තියෙනවා. ඉතින් මම මේක ඉස්සෙල්ලා පටන් ගත්තේ හොබි එකට මේක ව්‍යාප්ත එක පැලේ හිටෙව්වේ මල්වත්තේ. ඒ ගහ පැල වුණා මල්වත්තේ වුණා. එතන කඩේකුත් හැදුනා. දැන් සම්පූර්ණයෙන්ම මිදි පැල 8ක් තියෙනවා. පොඩ හිටවල දැන් තව හිටවන්න නම් ඉඩ නැහැ. මුළු වහලෙම දැන් ව්‍යාප්ත වෙලා මේක වැවිලා මුළු කැලයක් වගේ. සීතල තියෙනවා. දවල් 12ට ආවත් හවස 4-5 වගේ තමයි අවුවක් ඇතුළට වැටෙනවා අඩුයි. මිදි තියෙනවා කිලෝ 350 400ක් මං කඩනවා එකපාරකට. ඒක මං ඊදා පොල්ට දෙනවා. ඉතුරු ටික ගිහිලා පිටකොටුවට දෙනවා. ඉතින් අපොන්සු මහත්තයයි එයාගේ බිරිඳයි දරුවෝයි එකතු වෙලා මේ මිදිගස් වලට සාත්තු කරමින් රැකබලා ගනිමින් වහලේ උඩම හොඳ මිදි වගාවක් පවත්වාගෙන යනවා. මිදි විතරක් නෙමෙයිනේ, තවත් භෝග වර්ග ගොඩාක් මේ වහලේ උඩ තියෙනවා. ඒ මිදි පැලේ මම 1500 2000ට දෙනවා. ඒ ගිනියලා ඉතුරු වෙන පැල මං ගෙනල්ලා දැම්මම තමයි මේ තනින් තන දැම්මම ඒවා මුල් ඇදලා. ගේ ඇතුලේ දාපුවා ගේ ඇතුලේ තිබ්බ හිටසෙනුත් මුල් ගිහලා ඒවා ලොකු ගස් බවට පත් වෙලා දැන් මුළු වත්තේ ගේ වටේ හැමතැනම මිදි ගස් ඔක්කොම 8ක් තියෙනවා. එකපාරම මිදි පැල 100ක් 50ක් වගේ බඳිනවා. කන්න පුළුවන් මේක කළු පාට මිදි එකක්. හොඳටම රස තියෙනවා. ඒ උඩ තියෙනවා දෙහි ගස් තියෙනවා, නාරං ගස් තියෙනවා, මුරුංග ගස් තියෙනවා, මයෝක ගස් තියෙනවා, රාම්පේ කරපිංච තියෙනවා. හැම එකම තියෙනවා වත්තේ අවශ්‍ය දේවල් ඔක්කොම. ඕන් ඉතින් පේනවනේ ඉඩ නෙමෙයි ප්‍රශ්නේ. උවමනාව සහ කැපවීම තමයි ඕනේ. ගල්කිස්සේ මේ වගේ තැනක වහලක් උඩ මිදි කිලෝ 400ක් විතර පළදාවක් දෙන සාර්ථක මිදි වගාවක් තියෙයි කියලා, තව ඒකත් එක්ක පළතුරු එළවලුත් වගා කරන්න පුළුවන් කියලා කවුරුවත් හිතුවද? හැබැයි අපොන්සු මහත්තයා ඒක ඔප්පු කරලම පෙන්නලා තියෙනවා. කොහොම හරි මෙච්චර කල් කවුරුත් දැනන් හිටියේ නැති හින්දා මේ අවුරුදු 40ටම අපොන්සු මහත්තයාට කරදරයක් වෙන්න නැතුව ඇති. හැබැයි යෝම් ලෝකයා පෙන්නපු නිසා දැන් දැනගෙන ගිහින් හොරෙන් මිදි කඩනවා එහෙම නෙමෙයි යෝම් ඈ. උසාවියේ ඉස්සරහා තියෙන්නේ හරිද? මේක ආදර්ශයට අරන් තමන්ගේ වත්තේත් මේ වගේ මිදි වගාවක් පටන් ගන්නයි තියෙන්නේ යෝම්. උපදෙස් ඕනේ නම් අපොන්සු මහත්තයාගෙන් අහගන්න පුළුවන් ඈ.